මචං ඊයේ මාර සීන් එක බං අපේ අයියට වෙලා තියෙන්නේ. උඹ දන්නවද පොරට මොකක්ද උනේ කියලා? අයියා පස්සේ මෝහිනිය ඇවිල්ලා බං. මචං you know what happened to our brother? He had gone through such a terrifying situation මචං. මචං අයියා පයින් ගෙදර එනකොට සුදු සාරියක් ඇඳගත්ත බබෙක් වඩාගත්ත ගෑනු කෙනෙක් පොරගේ පස්සෙන් ඇවිල්ලා බං. Machan, while he was walking home after work, he was followed by a lady in a white sari carrying a baby at the cemetery last evening. ඊයේ රෑ ඉඳලා මචං කාමරේ ඇතුළෙමයි. එළියට එන්නෙත් නැහැ, කිසි දෙයක් කන්නෙත් නැහැ, කාටවත් කතා කරන්නේ නැහැ. මචං, since yesterday he's been in his room without coming out, eating anything or talking to anyone. මචං අපි තොইলයක් නටව ගන්න කියලා ඉන්නේ. මචං we gonna have a devil dance perform මචං. මට නම් හිතෙන්නේ අනිවාර්යයෙන්ම පොරට මෝහිනී වැහිලා තියෙන්නේ. He must have been possessed by මෝහිනී මචං. බලන්න ඔයා පොඩි කාලේ ඉඳලා කොච්චර ඉංග්‍රීසි පන්ති ගියත් ඔයා කොච්චර ඉංග්‍රීසි කෝසස් කරත් ඒ සංවාදය තුළ තිබ්බ එක වාක්‍යයක් හරි ඉංග්‍රීසියෙන් කියා ගන්න පුළුවන් වුණාද කියලා. දැන් අපිට මේ වගේ සිංහල සංවාද මේ වගේ දෙබස් නේද අපිට ඉංග්‍රීසි වලින් කතා කරන්න ඕන වෙන්නේ. ඔයාට එදිනෙදා භාවිතා වන මේ වගේ සිංහල සංවාදයක් ඉංග්‍රීසි වලින් පැටලෙන්නේ නැතුව එක දිගට කතා කරගෙන යන්න පුළුවන් නම් ඒ කියන්නේ ඔයාට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්නේ. හැබැයි මේ කන්වර්සේෂනල් ස්කිල් එක ඔයාට කවදාවත් ස්පෝකන් ඉංග්‍රීසි ක්ලාස් එකකට ගිහිල්ලා හැදෙන්නේ නැහැ. ඇයි දන්නවද? ඔයා හැමදාම ස්පෝකන් ඉංග්‍රීසි ක්ලාසස් කියලා ගිහිල්ලා මොනවද කරේ? ග්‍රැමර් එකක් ඉගෙනගෙන වචන දෙක තුනක් ගැට ගහලා වාක්‍යයක් හදන්න ඉගෙන ගත්තා. ඉතින් ඔයාට මැරණකම් ඉංග්‍රීසි පන්ති ගියත් ඔයාට මේ වගේ සංවාදයක් මේ වගේ කන්වර්සේෂන් එකක් බිල්ඩ් අප් කරගෙන ෆ්ලෝ එකකට කතා කරගෙන යන්න බෑ. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? එහෙනම් ඔයාට කරන්න තියෙන්නේ කන්වර්සේෂනල් ඉංග්‍රීසි ඉගෙන ගන්න එක. හැබැයි ලංකාවේ කන්වර්සේෂනල් ඉංග්‍රීසි වලට කිසිම පන්තියක් කිසිම පාඨමාලාවක් නැහැ. එකම එක පාඨමාලාවයි තියෙන කන්වර්සේෂනල් ඉංග්‍රීසි වලට ඒ තමයි එරාගේ UK ඉඳලා කන්ඩක්ට් කරන කන්වර්සේෂනල් ඉංග්‍රීසි කෝස් එක. ඉතින් මේ කන්වර්සේෂනල් ඉංග්‍රීසි කෝස් එකේ පළවෙනි දවසේ ආරම්භක සම්මන්ත්‍රණයට ඔයා ආවිල්ලා බලන්න. ඔයා මෙච්චර කාලයක් ස්පෝකන් ඉංග්‍රීසි ක්ලාසස් ගියත් ඔයා කොච්චර ග්‍රැමර් ඉගෙන ගත්තත් මේ කන්වර්සේෂනල් ස්කිල් එක හැදෙන්නේ නැහැ කියලා ඔයාට දාට තේරෙයි. මේ පාඨමාලාව සඳහා ඔයාට කිසිම මූලික ව්‍යාකරණ දැනුමක් අවශ්‍ය නොවේ. ඔයා පළවෙනි දවසේ ඇවිල්ලා බලන්න. ඔයාට පළවෙනි දවසේම තේරෙයි කන්වර්සේෂන් ඉංග්‍රීසි වලින් ඔයාට කොච්චර පහසුවෙන් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ මේ ඩිස්ප්ලේ වෙන WhatsApp නම්බර් එකට දාන්න WhatsApp message එකක් කන්වර්සේෂනල් ඉංග්‍රීසි කියලා එහෙම නැත්නම් CON කියලා ටයිප් කරලා WhatsApp එකක් දාන්න. අපි ඔයාට පළවෙනි දවසේ ආරම්භක සම්මන්ත්‍රණේ නොමිල ලබා දෙනවා. ඔයාට එදාට තේරෙයි අපි අපරාධ මෙච්චර කාලයක් ස්පෝකන් ඉංග්‍රීසි ක්ලාසස් වලට මුදලුයි කාලයයි නාස්ති කරේ. ඔයාට ඇත්තටම ඕන වෙලා තිබ්බේ කන්වර්සේෂනල් ඉංග්‍රීසි නේද කියලා. එහෙනම් අපි දාට හම්බෙමු. Amera, see you there. Toodles.